අයුබෝවන් මම මේට ඉස්සෙල්ලා වීඩියෝවෙන් ඔයාලට වතිකානේ සාන්ත පීතර බැසිලිකාව ගැනත් සුද්ධ දුවාරය ගැනත් විස්තර ටිකක් කියලා දුන්නා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒ බැසිලිකාව ඉස්සරහ පිට තියෙන සාන්ත පීතර චතුරස්‍රය ගැන විස්තර ටිකක්. අද නම් හොඳටම වැස්ස ඒත් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. සාන්ත පීතර බැසිලිකාව හදන්න පටන් ගන්න තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1506 දී. අපේ රට පෘතුගීසියාවේ ක්‍රිස්තු වර්ෂ 1505 දී. ඊට අවුරුද්දකට විතර පස්සේ තමයි මේ පල්ලිය හදන්න පටන් ගන්න තියෙන්නේ. පල්ලිය වැඩ ඉවර කරන්න අවුරුදු 100කට වඩා ගත වුණ බවක් තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. පල්ලිය ඉස්සරහ පිට තියෙන මේ චතුරස්‍රය ජන් ලොරෙන්සෝ බෙර්නීනි කියන ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැලැස්මක්. මේකට සාන්ත පීතර චතුරස්‍රය කියලා කිව්වට මේක හැඩය ඕවාලාකාරයි. මේ චතුරස්‍රයේ දිග මීටර් 320යි. පළල මීටර් 240යි. මේක රෝමේ කොලෝසියමට වඩා එකමාරක් ප්‍රමාණයෙන් විශාලයි කියලා තමයි කියන්නේ. වරකට 3 ලක්ෂයකට එක් රැස් වෙන්න පුළුවන්. ඒත් මේ චතුරස්‍රය තුල 4 ලක්ෂයේ ඉක්ම වූ පිරිසක් එක් රැස් වුණ අවස්ථා ගැන සඳහන් වෙලා තියෙනවා. මේ චතුරස්‍රයේ මැද තියෙන යෝධ ස්තම්භය පාදමේ ඉඳලා උඩ තියෙන කුරුසය දක්වා මුළුස මීටර් 40යි. පාදමත් කුරුසයත් ඇරුණකොට මැද තියෙන රතු මාබල් කොටස විතරක් මීටර් 25ක් උසයි. ඒක ටොන් 326ක් බරයි. ගෙනල්ලා තියෙන්නේ ඊජිප්තුවෙන්. සාන්ත පීතර චතුරස්‍රයේ මැද තියෙන මේ වතුර මලත් බෙර්නීනිගේම නිර්මාණයක්. මේකේ උස මීටර් 16.5යි. අනිත් පැත්තේ තියෙන මේකටම සමාන අනික් වතුර මල මේ දැන් අපි දකින්නේ පසු කාලීන නිර්මාණයක්. මේක උස මීටර් 15යි. චතුරස්‍රයේ වටේ තියෙන මේ කුළුණු සහිත ආලින්දයත් බෙර්නීනිගේම නිර්මාණයක්. මෙතෙන්ට එන අය දෑත් පිදා සාදරයෙන් පිළිගන්න බව තමයි මේ ආලින්ද දෙකෙන් සංකේතවත් වෙන්නේ. කුළුණු පේලි 4කින් මන්පෙත් 3ක් නිර්මාණය කරලා තියෙනවා. මැද මන්පෙත අනික් දෙකට වඩා තරමක් විශාලයි. ඒක අශ්ව කරත්තයකට යන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දෙපැත්තේ තියෙන කුඩා මන්පෙත් දෙක පදිකයන් සඳහා. පියස්සේ බර උසලගෙන ඉන්න මුල් කුළුණු 88ක් එක්ක මෙතන කුළුණු 284ක් තියෙනවා. චතුරස්‍රයේ මැද තියෙන මේ සලකුණු උඩ ඉඳලා බලද්දි කුළුණු පේලි 4ක් අපිට පේන්නේ එක කුළුණක් විදිහට. වහලේ උඩ කතෝලික සභාවේ සුද්ධවන්තයන්ගේ ප්‍රතිමා 140ක් තියෙනවා. මේ එක ප්‍රතිමාවක් මීටර් 3ක් උසයි. මේ දැන් අපි දකින්නේ සංක්‍රමණිකයන්ගේ
ස්මාරකය. මේ නිර්මාණය මෙතෙන්ට ආවේ ක්‍රිස්තු වර්ෂ 2019 අවුරුද්දේ. මේක කරලා තියෙන්නේ කැනේඩියානු මූර්ති ශිල්පියෙක්. අඩි 20ක් දිගයි. ජීවමාන ප්‍රමාණයේ රූප 140ක් මෙතන තියෙනවා. මේ දැන් අපි දකින්නේ වතිකානේ කැපෙල් කාර්යාලය. වතිකාන සාන්ත පීතර චතුරස්‍රය ගැන මේ විස්තර ටික ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. ආයෙත් අපි තවත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලට ආයිබෝවන්. මේ වීඩියෝ බැලුවට ගොඩක් ස්තුතියි.